සමයවන්නේ අයිබෝන් මිස් මේ මට මේ මැසේජ් එකක් ආවා මේ ඔව් මොකද්ද මගේ හිතවතාගේ ආවල් මොකද්ද ඒක සූදානම් මොකද්ද කියලා මේ ආවා මේ ඉතුරු ණය ටික ගියා මාර්ග ගන්නවද මොකද්ද කියලා හරි මේ මොකද්ද දන්නේ මොකද්ද මොන නම්බරයකට මැසේජ් එක ඇවිල්ලා තියෙනවද සර් මේ මම මේ කෝල් ගන්න එකට තමයි මම හිතන්නේ ආවේ සංජෝ කියලා කෙනෙකුට දන්නව නේද ඔව් දන්නවා ඒ කෙනා සර්ගේ නම්බර් එක දාලා තිනවා එයාව කන්ටැක්ට් කරගන්න බැරි වුණොත් කන්ටැක්ට් නම්බර් එක ගියට ලෝන් එකකට එතකොට එයා තාම අපේ අවුට්ලීක් ආයතනයෙන් ගත්ත ලෝන් එකේ පේමන්ට් එක කරන්න නෑ සර් අපේ ඔයාගේ පේමන්ට් කොහෙද කරන්නද නෝනා යා දැන් මගිනුත් මේ රුපියල් 7000ක් අරන් ගියා අයියෝ හත්තලාමේ ඒ 7000ක් නැතුව මම මේ ඉන්නේ ඔව් සමාන සිදුවන පසුතාව සම්බන්ධ ඒ කෙනාගේ පවුල කෙනෙක්ට හරි කියලා දැනුවත් කිරීමක් කරන්න ඔන්ක්‍රෙඩිට් ආයතනයේ ලෝන් එකේ ගෙවීම කරගන්න කියලා දැනුවත් කිරීමක් කරන්න කරන්නේ නැහැ නෝනා කිව්වට වැඩක් නැහැ උන් කරන්නේ නැහැ උන්ට ලැජ්ජාවක් තියෙන જાතියක් නෙමෙයි නෝනා උන් ඔව් අම්මා බල මම දැන් කීප වතාවක්ම කිව්වා නෝනා මගේ සල්ලි ගෙවන්න නැතුව නෝනලාගේ සල්ලි ගෙවයි හත්තලාම මේ පෙනි ඉන්න එකයි සල්ලි දෙන්න නැතුව එහෙමද එහෙනම් සර් දැන් එයාව හම්බෙනවා නම් අනිවාර්යයෙන්ම දැනුවත් කරන්න සර් ඔන්ක්‍රෙඩිට් ආයතනයෙන් ලෝන් එක ගන්න කියලා නැත්නම් එයාට ලීගල් ඇක්ෂන් ඊට පස්සේ ගන්නවා කියන්නේ දැනුවත් කිරීමක් කරන්න ඔය මේ ප්‍රශ්නේ තියෙන්නේ ඔය මේ ලීගල් ඇක්ෂන් එක දැන් අවුරුද්දකින් නම් මටත් කියනවා ගන්නවා කියලා තාම ගත්තේ නැති එකනේ වැඩේ ඔව් අපි දැනුවත් කරන්න කොහොම කස්ටමර්ට කෝල් එක ආන්සර් වෙන්නේ නැති හින්දා එයාට අපි රේට් එකක් දානවා කොහොමද පේමන්ට් එක කරන්න කියන දැනුවත් කිරීමක් කරන්න පේමන්ට් එක නම් කරන්නේ නැහැ නෝනා ඉතින් ආය බොරුවට කියලා වැඩක් නැහැ නේ ඌ කරන්නේ නැහැ ඌ තඩි හොරෙක් ඒකයි අන්න ඒකයි ප්‍රශ්නේ පවුල කෙනෙක්ට හරි දැනුවත් කිරීමක් කරන්න පවුල කියන්නේ ඉතින් මේ නෝනා ඉතින් මේ පවුලේ කට්ටිය නම් මන් දන්නේ මේ අන්න ඒකයි ප්‍රශ්නේ ඔව් මෙතනින් ඉතින් අපිට නම්බර් එක අයින් කරන්න බෑ සර් මේ මට අර මේ මැසේජ් එනවා අනම්මනම් ඔය නයිතික මොනවාද ගන්නවයි අනම්මනම් කියලා ඒකයි මම බැලුවේ ඔව් එයාට දැනුවත් කරන්න කියලා තමයි මැසේජ් එක පුළුවන් නම් ආයෙ නැවත දැනුවත් කිරීමක් කරන්න සර් ඔව් එතකොට මිස් මේ මට නඩු දාන්නේ නැහැ නේ මං නම් හරි බය අහිංසක මිනිහෙක් මම ඔය ඩයලොග් එකට තමයි රුපියල් 50ක් ණය වෙන ණය නෑ මගේ කස්ටමර් දැනුවත් කිරීමක් කරන්න සර් එයාට කිව්වනම් මට නඩු දාන්නේ නැහැ නේ දැනුවත් කිරීමක් කරන්න සර් හරි මිස් හරි මං එයාට දැනුවත් කරන්නම්කෝ මේ ඊට පස්සේ මේ දැනුවත් කරා නම් මට නඩු දාන්නේ නැහැ නේ මිස්ලා නේ නෑ අපි සර් දැනුවත් කිරීම කරනවා හරි මිස් හරි බොහොම ස්තුතියි නා සුත්‍රි සම්බන්ධ වුණාට හරි බුදු සරණයි හව no.